බොහොම ස්තුතියි ඔබ සැමටම. මෙන්න බලන්න යාළුවනේ මේ තියෙන්නේ දනන් ලොට් එකක්. පොඩි ගල් ලොට් එකක්, ජාති ගල්. මේ සපයා ලොට් එකක් මේ තියෙන්නේ. බලන්න දැන් මේකට දැන් පතල් මට්ටමින් කියන්නේ පැන්සි කියලා. මේ තියෙන්නේ පැන්සි ලොට් එකක්. මේක ඇවිල්ලා මේ yellow සපයා එකක්. මේ පුෂ්පරාග කියලා කියන්නේ පුෂ්පරාග පැන්සි කියලා තමයි පතල් මට්ටමින් කියන්නේ. පුෂ්පරාග පැන්සියක්. කැරට් දෙකමාරක වගේ ගලක් තමයි මේක. දෝෂ තියෙනවා. මේ තියෙන්නේ මේක ගෙවුඩ. මේ තියෙන්නේ ගෙවුඩ. මේක පුච්චන ගලක්. කැරට් එකමාරක් වගේ තියෙන්නේ. ගලට පේනවා ඇති. හොඳට ගෙවුඩ තියෙන ගලක් මේක. මේක ගෙවුඩ. මේ තියෙන්නේ තිලෝෂපය එකක්. පුෂ්පරාග. ඒක දෝෂ නැහැ. මෙන්න මේ වගේ මූණට හොඳට උසක් තියෙනවා ගල. ඒ වගේ ගල් උස තියෙන ගල් හදන්න පුළුවන් මේ වගේ පොඩි රවු මූණක් වැඩ කරලා හොඳට තුඩිය තියන්න පුළුවන්. දෝෂ නැහැ ඒක. ඒ වගේ ගල්. මේ තියෙන්නේ ඔට්ටුවක්. මෙන්න මේවට තමයි කියන්නේ කැබිසන් කියලා. කැබිසන් ඔට්ටුව කියන්නේ පිට නිල් තියෙන හින්දා. ඒ වගේ ගල් පිච්චුවාට එළිය ගන්න බෑ මොකද නිල් ටික පිට තියෙන්නේ. රීපෝන් කරනකොට සමහරට ඒවා අයින් වෙනවා. මේක ඔට්ටුව. කැබිසන් ඔට්ටු කියන්නේ මෙන්න මේක. මේකත් මේ yellow සපයා එකක්. yellow සපා පුෂ්පරාග පතල් මට්ටමේ කියන්නේ පුෂ්පරාග පැන්සි කියලා. පේනවා ඇති. මේ ගල දෝෂ නැහැ. කැරට් දෙක වගේ ගලක් දෝෂ නැහැ. ඒ වගේ මේ ගල් ලොට් එකක් තමයි මේ තියෙන්නේ. මේ එක්කම තියෙන්නේ වගේ පැන්සි ලොට් එකක්. මේක පැන්සියක්, නිල් පැන්සියක්. ඒක ෆ්ලැට් ගලක් ඒක. උස නැහැ. වලට පේනවා ඇති මේ ගල උස මදිනේ. ඒ වගේට කියන්නේ ෆ්ලැට් ගල් කියලා. මේකත් මේ yellow සපයා එක. මේක දෝෂ තියෙන ගලක් මේක. මේ වගේ කඩතොලු වැඩි ගල ඒ වගේ ගල් ගන්නකොට පොඩ්ඩක් බලලා ගන්න. මොකද අර කඩතොලු වැඩි නම් ගෑවෙන ප්‍රමාණය වැඩි. එතකොට කැරට් පහක් තිබුණ තරනේ භාගද එකමාරක් වගේ තමයි හැදෙන්නේ. අන්න ඒ වගේ ඒවා බලලා ගන්න ඕනේ. මොකද උඩ අර හොඳ ඇඟ හොඳට රවුමට තියෙන ගල් තමයි ගෑවෙන ප්‍රමාණය අඩු ගල් තමයි හොඳ. දැන් මේ වගේ ගලක එහෙම හුඟක් ගන්න තියෙන ප්‍රමාණය වැඩිනේ. අන්න ඒව බලලා ගන්න ඕනේ. ජාති ගල් වුණාට අර බලන්න ඕනේ එහෙම තමයි. ගලේ ෂේප් එකත් බලන්න ඕනේ. මේකත් මේ පැන්සියක් පුෂ්පරාග. ඒකත් ගල දෝෂ තියෙන ගලක් ඒක. ඒක දෝෂයි. මේකට කියන්නේ මේ යන් ගෙවුඩ. මොකද ගෙවුඩ යන්තම් තියෙන්නේ. ගෙවුඩ යන්තම් තියෙන හින්දා තමයි යන් ගෙවුඩ කියන්නේ. මේ වර පිච්චුනත් එහෙම පාටට පිච්චෙන්නේ නැහැ මේ ගල්. යන් ගෙවුඩ තියෙන එක. යන් ගෙවුඩ කියන්නේ මදි. පාටට එන්න මදි. මේකත් මේ yellow සපයා එකක්. yellow සපයි පුෂ්පරාග පැන්සියක්. පතල් මට්ටමේ කියන්නේ පුෂ්පරාග පැන්සිය කියලානේ. මේක පොඩ්ඩක් අර ක්‍රිස්ටල් ගතිය වගේ තියෙනවා. දෝෂ තියෙනවා පොඩි ගලක්. කැරට් එකමාරක් වගේ තියෙන්නේ. මේවා ඉතින් කැපෙනකොට ඉතින් පොයින්ට් ගල් තමයි හැදෙන්නේ. කැරට් එකක් ගන්න අමාරුයි. ඒ වගේ ඒවා.
මෙන්න මේක සිල්කියක්. මෙන්න මේක තමයි සිල්කි කියන්නේ මේ බලන්න අඩිය. මෙන්න බලන්න සිල්කි වැඩ කරන හැටි. අර ඔයාලට පේනවද මේ කියන්නේ සිල්කි වැඩ කරන විදිය. මේක පුච්චන ගලක්. මේක පිච්චුනත් මේකේ සිල්කි මූණ පාට එන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි තමයි හොඳට පාටට පිච්චෙන්නේ. සිල්කි ගල් කියන්නේ සිල්කි මේම පුච්චන ගලක් මේක. හොඳට සිල්කි තියෙනවා නම් ඒ ගල් හොඳ මිලට යනවා. දැන් බලන්න මේ වගේ ගල් ලොට් එකත් එක්ක බලනකොට ඔයාලට පැටලෙන තැන තමයි මෙන්න මේ වගේ. දැන් බලන්න මෙන්න මේ ලොට් එක මේ ලොට් එකත් බැලුවහම ඔයාලට පේනවනේ නිකන් දෙකම එකයි වගේ කියලා. එනවාට මේකේ තියෙනවා සෙව්වන්දි කියලා ගල් වර්ගයක්. ඒක නිකන් හරි යංගේ උඩ වගේ ඒවා ಜಾති ගල් නෙමෙයි. මේ දැන් මේ බැලුවහම මේව බලන්න මේ. අර දැන් මේකේ තියෙන ඒවා මේවා බැලුවහම එක වගේම නේනොට මේවා ಜಾති ගල් නෙමෙයි. මේ සෙව්වන්දි නිකන් සුදු තිරිවනා ඒ වගේව තමයි මේකේ තියෙන්නේ මේ ලොට් එකේ. මේ බැලුවම අර මේ හොයන්න පුළුවන් ද බලන්න අර දන්න අයට අහු වෙනවට ටක් ගාලා මේව ಜಾති ගල් නෙමෙයි. ඒකට පැටලෙනවනේ. නවකයන්ට පැටලෙනවා ඒක. ඒක නිසා අර ඒ ලොට් ගන්නකොට හොඳට බලලා ඇඟ බලලා රළු ගතිය තියෙන ඒවා ಜಾතිය ඒව බලලා තමයි මෙමින් තෝර ගන්න ඕනේ. දැන් මේ ලොට් එකේ තිබිලා මේ තෝරපු ටිකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ එකක්වත් ಜಾති ගල් නෙමෙයි මේවා. ඒනොට බැලුවන් දෙකම එක වගේනේ. අන්න ඒවා තමයි ඔයාලා හොඳට දැනුමක් ලබා ගන්න ඕනේ. ඒ ලොට් එකේ. බොහොම ස්තුතියි.